හත්වෙනි ප්‍රශ්නය ග්ලයිකොලිසියේදී එක් ග්ලූකෝස් අණුවකින් නිපදවන මුළු ATP සහ NADH අණු සංඛ්‍යාව පිළිවෙලින්. ඒතර ග්ලයිකොලිසිය අපි ගත්තොත් මෙය සෛලයේ සයිටෝසෝලය තුල සිදුවෙනවා. ඒට හේතුව වෙන්නේ මේ ග්ලයිකොලිසිය ප්‍රතික්‍රියා උත්ප්‍රේරණයට අවශ්‍ය සියලුම එන්සයිම තියෙන්නේ මේ සයිටෝසෝලය තුල. මේ අණුක ඔක්සිජන් මත රඳා පවතින්නේ නැහැ. කාබන් 6ක් සහිත ග්ලූකෝස් අණුවක් පියවරෙන් පියවර කාබන් 3ක් සහිත පයිරුවේට් අණු දෙකක් බවට බිඳ වැටීම තමයි මේකෙදි සිද්ධ වෙන්නේ. ග්ලූකෝස් අණුවක් මේකේ කාබන් සංඛ්‍යාව 6යි. මේක පියවරෙන් පියවර කාබන් 3ක් සහිත පයිරුවේට් අණු දෙකක් බවට පත් වෙනවා. ආරම්භක මේකෙදි මෙහෙම පියවර කිහිපයකින් පස්සේ පයිරුවේට් අණු දෙකක් බවට පත් වෙනවා. මේ පයිරුවේට් වල කාබන් 3යි තියෙන්නේ. මේකේ ආරම්භක පියවරේදී ATP දෙකක් භාවිතා වෙනවා. මේ ආරම්භක පියවරේදී ATP දෙකක් භාවිතා වෙනවා. ATP අණු දෙකක් භාවිතා වීම සිද්ධ වෙනවා. එක් ග්ලූකෝස් අණුවක් බිඳ දැමීමේදී පිටවන H+ අයන 4 හා ඉලෙක්ට්‍රෝන මගින් NAD+ අණු දෙකක් ඔක්සිහරණය කිරීමෙන් NADH අණු දෙකක් නිපදවනවා. NAD+ අණු දෙකක් ඔක්සිහරණය කරලා NADH අණු දෙකක් නිපදවීම සිද්ධ වෙනවා. ග්ලයිකොලිසිය අවසානයේදී ATP අණු 4ක් නිපදවනවා. අවසානයේදී ATP අණු 4ක් නිපදවීම සිද්ධ වෙනවා. මූලික පියවරේදී ATP අණු දෙකක් වැය වෙන නිසා ශුද්ධ ATP ප්‍රමාණය ATP අණු දෙකකි. එතකොට ශුද්ධ ATP අණු ප්‍රමාණය 2යි. ග්ලයිකොලිසියේදී එක් ග්ලූකෝස් අණුවකින් නිපදවන එක් ග්ලූකෝස් අණුවක් නිපදවන මුළු ATP සහ NADH අණු සංඛ්‍යාව නිපදවන ATP 4ක් තියෙනවා. නිපදවන ATP 4ක් තියෙනවා. ශුද්ධ ATP අණු ගාන නෙවෙයි අහන්නේ. නිපදවන ATP අණු ගාන. නිපදවන මුළු ATP 4යි NADH අණු 2යි. එතකොට නිපදවන මුළු ATP 4 NADH අණු 2යි. එතකොට පිළිවෙලින් දෙන්න ඕන 7ට 5 තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. ශුද්ධ ATP අණු ගණන ඇහුවනම් එතකොට එන්න ඕන 2යි NADH අණු 2යි. නමුත් මේකදී අහන්නේ නිපදවන මුළු ATP ගණන. එතකොට ATP අණු 4ක් එනවා. 7ට 5.